පේනවද? විභව බෙදුම් නඹුරුව. ඔය පැත්තෙන් ගත්තම පේනවද? මෙයාගේ මේ තියෙන කෝෂයනේ. මෙයාගේ මේ යටපැත්ත බිඳුවයි. භූගත කරපු නිසා යටපැත්ත බිඳුවයි. කෝෂයේ VCC නිසා ඍණ පැත්තට වඩා ධන පැත්ත VCC ප්‍රමාණයක් වැඩි. ඒතර මෙතන VCC. එතන VCC නම් මේ සම්බන්ධක කම්බිය ඔස්සේ මෙතන VCC, මෙතන VCC, මෙතන VCC. මේ භූගත කිරීම මේ කම්බිය ඔස්සේම ඇවිල්ලා මෙතන බිඳුවයි, මෙතන බිඳුවයි. හරිදලිනේ? එතකොට ඔයාලට පේනවා මේ R1 R2 ප්‍රතිරෝධ දෙකක් ශ්‍රේණිගතව ඉන්නවා. ඒ වහයි මේක ශ්‍රේණිගත නැහැනේ මෙතනින් පාරක් තියෙනවනේ කියලා. අපි එතනින් තියෙන පාර සලකන්නේ ඒ පාරෙන් ධාරාවක් පිට වෙනව නම් ඒ පාරෙන් ධාරාවක් ගමන් කරනවා නම් තමයි එතනින් තව කෙනෙක් ඉන්නවා කියලා සලකන්නේ. එතනින් ඒ පාරේ ධාරාවක් ගමන් කරන්නේ නැත්නම් නෑමන නෙමෙයි. දැනෙන තරමේ ධාරාවක් යන්නේ නැත්තම් යනවා. තෝරුන්ට මෝරුන්ට සාපේක්ෂව හාල්මස් වණ ගන්නවා වගේ R1 R2 ප්‍රතිරෝධ දෙක දිහා බැලුවහම මේක තනි පාරක් වගේ පේනව නේද? උඩින් එන ධාරාව පල්ලෙහාට හැරිලා I1 විදියට ඇවිල්ලා මෙන්න මෙතෙන්ට ආවට පස්සේ ඔය I1 ධාරාව දෙකට බෙදෙනවා IB සහ I2 කියලා. IB සහ I2 කියලා. නමුත් මේ IB කියන්නේ ඊටාම කුඩා ධාරාවක්. පාදම ධාරාව මයික්‍රෝ ඇම්පියර් මට්ටමේ ධාරාවක්නේ. මේක ඊටාම චූටි ධාරාවක්. තොරමෝරුන් සාපේක්ෂව හාල්මස් ගණන් ගන්න නැහැ කියලා. අපි කියනවා I1 සහ I2 ආසන්නව සමානයි කියලා. I1 සහ I2 ආසන්නව සමානයි. තේරුණාද කියන්නේ? I1 සහ I2 ආසන්නව සමානයි කියලා ගත්තහම IB කියන එක්කෙනා නොසලකා හැරලා දැම්මහම මේ උඩින් පල්ලෙහාට එන ධාරාව සම්පූර්ණයෙන්ම මේ පාර දිගේ ගමන් කරනවා වගේ නේද? එතකොට අපිට R1 R2 ප්‍රතිරෝධ දෙක ශ්‍රේණිගතව ඉන්නවා. ඒ ප්‍රතිරෝධ දෙක දෙපැත්තේ VCC සහ බිඳුව කියලා විභවයන් දෙකක් තියෙනවා. හෙවත් එම ප්‍රතිරෝධ දෙක අතර විභවය VCC කියලා ගන්න පුළුවන්. මේ බිඳුවයි VCC කියන්නේ දෙන්න හරහා ක්‍රියා කරන්නේ VCC නේ. ආන් දැන් මෙතෙන්ට විභව වාචක මූලධර්මය දාලා R2 නිසා හැදෙන R2 හරහා විභව හානිය VR2 කියන එක නා ලියන්න පුළුවන් මට. I2 R2 කියලා R1 හරහා විභව හානිය VR1 ලියන්න පුළුවන්. I1 R1 කියලා. හරිද? ඇත්තටම පාදම ධාරාවල චූටි ධාරාවක් යනවා තමයි. නොසලකා හරිය තෝරු මෝරු වගේ මේ උන් දෙන්න ලොකුයි මේකා චූටි. ඉතින් මේ උන් දෙන්නාට සාපේක්ෂව මේකා නොසලකා හරිය. හරි. දැන් බලන්න. දැන් කර්චොෆ් තියරි මතක් කරගන්න. ඔයා දන්නවා මෙතන තියෙනවා මොකද්ද විභවය? අර සංදිය පෙරනබුරු කරගන්න අවශ්‍ය වෙච්ච ප්‍රමාණය අපි ඕකට කියන්නේ VBE කියලානේ. පාදම විමෝචක අතර විභවය VBE. දාන කර්චොෆ් පාරක් මේකට. මෙතන තියෙන විභවය කීයද? I2 R2. ඒක සමාන වෙන්න ඕන නේද? මේ තියෙන විභවය සමාන වෙන්න ඕන නේද? මේ හරහා ගිහිල්ලා මෙතෙන්ට ආපුවම. ඒ කියන්නේ මෙතනින් පටන් අරගෙන ඔය මෙතෙන්ට එන්න. මෙතනින් ආවොතින් I2 R2 ඒකම සමාන වෙන්න ඕනේ. ලක්ෂ දෙකක් අතරේ පාරවල් දෙකකින් ගියාම විභවයන් දෙක සමාන වෙන්නේ බෑ. එන්නේ ලක්ෂ දෙක එකයිනේ. සමාන්තරගත පාරවල් දෙකක් වෙන්න තියෙන්නේ. සමාන්තරගත පාරවල් වල නම් උඩ පාරෙන් ගියත් එකම විභවය යට පාරෙන් ගියත් එකම විභවය. මොකද කෙලවරවල් දෙක සම්බන්ධයිනේ. මෙතනත් ඒ වගේ කෙලවරවල් දෙක සම්බන්ධයි. මෙතනින් මෙතෙන්ට ආවත් එකයි මේ පෑන යනවා වගේ මෙහෙම ගිහිල්ලා මෙහෙම මෙතෙන්ට ආවත් එකයි. එහෙනම් මෙතනින් මෙතෙන්ට I2 R2 සමානයි. දිගට ගියාම VBE ධන IERE
ආව සමීකරණයක්. මෙන්න මේ සමීකරණෙත් එක්ක බලමු මොකද්ද වෙන්නේ කියලා. හරි. අපි මෙච්චරලා මේ කතා කරන් ආවේ උෂ්ණත්වය නිසා මෙයාට කෙලවෙන කතන්දරේ නේද? උෂ්ණත්වය වැඩි වෙනකොට ධාරාව වැඩි වෙනවා. ධාරාව වැඩි උෂ්ණත්වය වැඩි වෙනකොට ඉලෙක්ට්‍රෝන පොර යුගල වශයෙන් බිහි වෙනවා. එතකොට ධාරාව වැඩි වෙනවා. ඒ නිසා ධාරාව නිසා රත්තරන් පිච්චෙනවා. ඕකනේ කතාව. දැන් මේකෙත් ඒ වගේ සෙල්ලමක් දාන්න හැදුවොත් එහෙම මෙයා රත් වෙන්න හදනවා. රත් වෙන්න අර තාපජ සමතුලිතතාවයේ බිඳගෙන රත් වෙන්න යනවා. රත් වෙලා සීමාව ඉක්මවල ධාරාව යන්න හදනවා. එතකොට වැඩි වෙන්නේ කවුද? මේ IC සහ IE නේ වැඩි වෙන්නේ. IC ධාරාවත් IE ධාරාවත් නේ වැඩි වෙන්නේ. ඇතුලේ හැදුනා නම් පිට වෙන්නකොට IE එයා පිට වෙලා යනකොට IERE විභවයක් මෙතන හැදෙනවා. IERE විභවයක් හැදෙනවා කියලා කියන්නේ මෙන්න මේක. IERE විභවය හැදෙනවා කියලා කියන්නේ ඊළඟට මොනවා නම් වෙයිද? ඔයාලට පේනවද මේ I2R2 කියලා කෙනා හොලවන්න බෑ. ඇයි ඒ? ඒක හැදුනේ මේ දෙන්න අතර සැකසුන විභවය මේ ප්‍රතිරෝධ දෙක අතරේ බෙදීමෙන්නේ. නේද? මේ පැත්තේ කතන්දරයක් මුන් දෙන්නාට බලපානවද? නෑනේ. අල්ලපුවත් එක ගහගත්තට මුන් දෙන්න කලබල වෙන්නේ නෑ. ගලන්නේ. ඒ උන් ගහගත්තාද? මේ දෙන්න පාඩුවේ ඉන්නවා. එතකොට මේ දෙන්න හරහා තියෙන විභවයන් දෙක බලපෑවේ විභවයන් දෙකට බලපෑවේ කෝෂයේ දෙකලවර විභවාන්තරය විතරයි. කෝෂයේ දෙකලවර විභවාන්තරය නොසෙල්වි ඉන්නකොට මුන් දෙන්නාට හෙලවෙන්න හේතුවක් නැහැ. එහෙනම් I2R2 කියන එක හොලවන්න බෑ. අන්න ඒක තමයි පොයින්ට් එක. හෙලවෙන්නේ නැහැ කියලා හිතන්නකෝ. ඒක හෙලවෙන්නේ නැත්නම් මේකා වැඩි වෙද්දි මේකාට සිද්ධ වෙනවා. අනේ මං අඩු වෙනවා කියලා අඩු වෙනවා. කොහොම අඩු වෙන්නේ? VBE කියන්නේ කවුද? දැන් මේක විහිදුවන්නේ. VBE කියන්නේ කාටද? VB ඍණ VE. VB කියන්නේ කවුද? මෙතන ලක්ෂයේ විභවයනේ. මෙතන ලක්ෂයේ විභවය සොලවන්න බෑ කියන එක තේරෙන්න ඕනේ. ඇයි? ඒකා සෙලවෙන්න නම් මේ පාරේ ගමන් කරන ධාරාව වෙනස් වෙන්න ඕනේ. ඒ පාරේ ගමන් කරන ධාරාවට මේ පාර බලපාන්නේ නැහැ. එහෙනම් ඒකා නොසෙල්වී සිටි. ඒකා නොසෙල්වී සිටි නම් වෙනස් වෙන්න වෙන්නේ කාටද? මේ කාට? VBE කියන එක්කෙනා අඩු වෙන්න නම් VE කියන එක්කෙනා වැඩි වෙනවා. හරිනේ. IERE කියන මේ පදය වැඩි වෙනකොට ඇත්තටම වැඩි වෙන්නේ VE විභවය නේද? VE විභවය වැඩි වෙනවා. VB විභවය එහෙම ඉන්නවා. මේක මෙහෙම ඉන්නවා. මේක සෝරි පැටලුණා. මොකද මේ කිව්වේ? ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා කිව්වේ නේද? VBE වෙනස් වෙන්නේ නැහැ. පැටලුණා. නම. I2R2 වෙනස් වෙන්නේ නැහැ. IERE වෙනස් වෙනවා. IERE වෙනස් වෙනකොට VBE අඩු වෙන්න ඕනේ. VBE අඩු වෙන්න ඕනේ. VB කියන VE. VB කියන එක වෙනස් වෙන්න බෑ. VB කියන එක වෙනස් වෙන්න නැති වෙනකොට VBE කියන එක්කෙනාට අඩු වෙන්න සිද්ධ වෙනකොට VBE කියන එක්කෙනාට අඩු වෙන්න සිද්ධ වෙනවා කියන්නේ VE කියන එක්කෙනාට වැඩි වෙන්න සිද්ධ වෙනවා කියන එක හරි. පැටලෙලා නැහැ. හරි. VE කියන එක්කෙනාට වැඩි වෙන්න සිද්ධ වෙනවා කියන එක. දැන් මේ VBE අඩු වෙනවා කියන එකේ තේරුම මොකද්ද? VBE අඩු වෙනවා කියන එකේ තේරුම මොකද්ද? මේ පෙරනැඹුරු වෝල්ටීයතාවය නේද? පාදම විමෝචක PN සංදියේ පෙරනැඹුරු වෝල්ටීයතාවය. මේක අඩු වෙද්දි මොකෝ වෙන්නේ? සංදියේ පෙරනැඹුරුතාවයට ප්‍රශ්නයක් ඇති වෙනව නේද? සංදියේ පෙරනැඹුරුතාවයට ප්‍රමාණවත් වෝල්ටීයතාවයක් ලැබෙන්නේ නැහැ. ඔෆ් වෙනවා. ඇයි? ට්‍රාන්සිස්ටර් එක පාරටම PN සංදිය පෙරනැඹුරටපත් නොවිච්ච ගමන් එයා ඔෆ් වෙනවා වගේ වෙනවා. මොකද වෙන්නේ? දැන් මේ කතන්දරේ මොකද වෙන්නේ? ධාරාව උෂ්ණත්වය නිසා වැඩි වෙන්න හදනකොට RE ප්‍රතිරෝධය විසින් එයා හරහා විභව හානිය වැඩි කරගෙන විමෝචක අග්‍රයේ විභවය වැඩි කරනවා. විමෝචක අග්‍රයේ විභවය වැඩි වුණාට පාදම අග්‍රයේ විභවය නියතව තියෙනවා. ඉතින් බීට
සාපේක්ෂව E වල විභවය වැඩි වෙනවා. B නියතව ඉන්නවා. B E අතර වෙනස අඩු වෙනවා. පෙර නැඹුරුතාවය නැති වෙනවා. දඟලන්න හැදුවොත් ඕෆ් කළාම දානවා. තේරුණාද? පෙර නැඹුරුතාවය නැති වෙච්ච ගමන් ඕෆ් වෙනවා. ස්විච් එක ඕෆ් කරා වගේ ඕෆ් වෙනවා. දඟලන්න හැදුවොත් ඕෆ් කරලාම දානවා. මෙවුන් එහෙමද? නෑනේ දඟලන්න හදනකොට සිංගල් කන්ට්‍රෝල්. දඟලද්දි ඩබල් කන්ට්‍රෝල්. දඟලන්න හදනකොට ඕෆ් කළාම දානවා. අන්න එහෙම මතක තියාගන්න. ගණන් වලදී කරකවල ගන්න පුළුවන් ඒ විදිහට ඒ තැනට හරියන්න ක්‍රමය අවබෝධ කරගන්න ඔළුවට දාගන්න දඟලද්දි ඕෆ් කළාම දානවා. හරිනේ? ඔන්න විභව බෙදුම් නැඹුරුව. සොයන් නැඹුරුව කතා කළා. නෑ. ස්ථිර නැඹුරුව කතා කරා. සොයන් නැඹුරුව කතා කළා. විමෝචක නැඹුරුව කතා කළා. විභව බෙදුම් නැඹුරුව කතා කළා.